එකෙක් ගියාලු මචං මේ මනමාලියෙක් බලන්න. බලන්න ගියාට පස්සේ මේ මනමාලිගේ තාත්තා ඉන්නවනේ. ඌ හොයන්නේ මේ වැඩි අරක්කු වැඩිය නෙමෙයි. අරක්කු බොන්නෙම නැති. බොන්නේ නැති අර එන අහිංසකෙවුන් ඉන්නේ මචං තමන්ගේ දුවට එහෙම එකෙක්වලු හොයන්නේ. මං වගේ. ඈ? උඹ අහිංසක මං වගේ කියලා කිව්වේ උඹද තාත්තා ඒක කතාව. ඒ කතාවේ තාත්තා උඹද? තාත්තා දන්නවා මේකේ ආදීනෝට. ඒක දුවට හොඳ මිනිහෙක් කොහෙද? මම නරකයි. ඒක හරි. දැන් දවල් මචං එන්න කියලා මනමාලි දවල්ට කන්න දුන්නා. දවල්ට කාලා හැම ඉවරලා මාමණ්ඩිය දැන් කොල්ලව ටෙස්ට් කරගන්න බෑ හරියටම ඕන එකක ඉතින් පටන් ගන්නකොට කියන්නේ බොන්නේ ආරේ මේනේ. අනිවාර්යයෙන්ම. මාමා ඉතින් එන සොමියේ ඉඳලා පොඩ්ඩක් අර ආපු මනමාලයක පොඩ්ඩක් සෙට් වුණාලු කයියට. සෙට් වෙලා කාලා හැම ඉවරලා කතාවෙන් මිදුලට එක්කන් ගියාලු. මිදුලට එක්කන් ගිහිල්ලා මේ පොඩ්ඩක් වත්තේ ඈතට ගිහිල්ලා සාක්කුවෙන් සිගරට් පැට්ටක් අරගෙන පුතා බොමු සිගරට් එකක්. හරි. දැන් අර මේ බලා ගන්න නෙවනේ. ඔව්. කොල්ලා කිව්වලු අපෝ අංකල් සිගරට් බොන්නේ. ඕ පුතා සිගරට් බොන්නේ නැද්ද? නෑ අංකල් බොනවා. සිගරට් බොනවා. ඔය අඩියක් පුඩියක් ගහපු වෙලාවට තමයි. ඉවරයි. ටෙස්ට් එක වෙයි. ටෙස්ට් එක වෙයි. තාත්තා ටිකක් ෂොක් වුණාලු. ඒ පාර මේ පොඩක් අඩියක් පස්සට අරන් ඇහුවලු. ඒ කියන්නේ පුතා අරක්කුත් බොනවද? අනේ නෑ අංකල් වැරදියට හිතන්න එපා. මේ එහෙම බොන්නේ අරක්කු නිතරම. ජොයින් පොඩ්ඩක් හොයාගන්න ඕනද? ජොයින්ට ගහන්න ඕනද? ජොයින් පොඩ්ඩක් හොයාගන්න ඕනද? නැත්තම් මට අංකල්. පිස්සුද අංකල් එහෙම අරක්කු බොන්නේ නෑ. ආපෝ පුතා ඒවත් බොනවද? පිස්සුද අංකල් එහෙම මේ වැරදියට හිතන්න එපා. එහෙම බොන්නේ නෑ. ඔය බඩුවක් එක කොහරි කියලා. දැන් තාත්තට දාඩිය දාලාලු. හරිද? තාත්තවල ආපෝ මාන පොරෙක් නේ උඹ. පුතා ඒ වැඩක් කරනවද? බඩු ඉවත් කරනවද? අනේ නෑ අංකල් සෝරි මේ වැරදියට හිතන්න එපා. ඉතින් කොල්ලෙක් හොයාගන්න බැරුණොත් තව එක. අයියෝ full package. අයියෝ තාත්තා දීවලු.